සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අදත් ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අදත් ඉතින් උදා වෙච්ච හරි ලස්සන දවසක්. සතිය දවසක් කියන්නේ ඉතින් හස්බන්ඩ්ට වැඩනේ. ඉතින් එයා වැඩට ගියාට පස්සේ ඉතින් අපි දෙන්නගේ දවසේ ගෙවෙන විදිය තමයි මේ. අපේ අදිෂ් බබාට ඉතින් මේ මාසේ 27 වෙනිදාට එයාගේ අවුරුද්ද සම්පූර්ණ වෙනවා. අවුරුද්දක් ගියා දැනුනේවත් නැහැ. හරියට අද ඊයේ වගේ. පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙලා ලෝකය දිහා බලන්න පුරුදු වෙනවා. ගෙවුණු අවුරුද්ද කියන්නේ ඉතින් දුක සතුට දරා ගැනීම මේ හැම දෙයත් එක්කම ගෙවුණු හරි අපූර්ව අවුරුද්දක්. ඉතින් අපේ පුංචි පවුල දැන් සම්පූර්ණයි. චූටි පැටියා ඉතින් හරි ඉක්මනට ලොකු වෙනවා. ඉතින් එයාගේ වෙනස් වීම දිහා අපි හරි ආදරෙන් තමයි බලාගෙන ඉන්නේ. හස්බන්ඩ් වැඩට ගියපුවාම ඉතින් අපි දෙන්න ගෙදරම තමයි ඉන්නේ. ඉතින් ගෙදර තියෙන වැඩ ටික කරගෙන අපි දෙන්න ඉතින් ඉන්නවා. බාහිර සමාජෙත් එක්ක ඕනවට වඩා ගැටෙන්න ගියපුවාම ප්‍රශ්න වැඩි වෙනවා. තමන්ගේ පාඩුවේ ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන ඉන්න එක තමයි ඉතින් හොඳම දේ. ඕනවට වඩා මිනිස්සු ආශ්‍රය කරන්න ගියපුවාම වෙන්නේ ඉතින් ප්‍රශ්න ඇති වෙන එක. ඒ මිනිස්සු ගෙට එන්නෙම ප්‍රශ්න පත්තරයක්ම අරගෙන. මනුස්සයෙක්ට උදව්වක් ඕනි වුණාම දෙපාරක් හිතන්නේ නැතුව ඒ උදව්ව කරලා එතනින් හැකි ඉක්මනින් අයින් වෙන්න ඕන. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා හිතුවටත් වඩා ඉක්මනට වෙනස් වෙනවා. සමහර වෙලාවට එයාලගේ අදහස් වලට අපේ අදහස් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඉතින් ප්‍රශ්න විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපි කරන්න ඕනි මේ මිනිස්යාව එතනින් අයින් කරන එක, අත්හරින එක. ඉතින් කාලයකට කලින් මාත් ගොඩක් කට්ටිය ආශ්‍රය කරා. සමහර අවස්ථාවල් තිබුණා එයාලගේ හිත රිදෙයි කියලා මොකොත්ම කියන්න ගියේ නැහැ. ඒ වුණාට අවස්ථාවක් ලැබුණ ගමන්ම එයාලා කරන්නේ අපිව රිදවන එක. සමහර වෙලාවට ඒ අපි ළඟම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට දෙපාරක් හිතන්න එපා. එතනින් අයින් වෙන්න. දවසක හැමදේම තේරුම් අරගෙන එයාලා ආයෙත් ඔයා ගාවට ආවත් විශ්වාස කරන්න නම් එපා. මොකද එක පාරක් වෙනස් වුණු මිනිස්සයා තව පාරක් වෙනස් වෙන්න පුළුවන්. විවාහ වුණාම සමහරක් වෙලාවට ඉතින් අපිට මහ ගෙවල් වල නවතින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට ඒ ගෙවල් වල පිරිස වැඩි වුණාම ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් දෙන්නෙක් විවාහ වුණාම මම නම් කියන්නේ කුලී ගෙදරකට හරි යන්න ඕන. තමන්ගේ කියලා තැනක් හදාගන්නකන් වෙනම ජීවත් වෙන්න ඕන. මොකද විවාහ ජීවිතය අසාර්ථක වුණොත් ඒ ජීවිතේ වැඩක් නැහැ. ඉතින් අතීතය කොහොම වුණත් අනාගතය ලස්සන කරගන්න එක නම් අපේ වගකීම. ඉතින් ඒකට අනිවාර්යෙන් අපි වර්තමානයේ ජීවත් වෙන්නම ඕනේ. අපේ ජීවිත කතාව අපිම ලියනවද? එහෙම නැත්නම් කවුරු හරි ලියපු ජීවිත කතාවක අපි ජීවත් වෙනවද? ඉතින් මේක ඔයා අනිවාර්යෙන්ම තීරණය කරගන්න ඕන දෙයක්. ඉතින් අපේ ජීවිත කතාව අනිවාර්යෙන්ම ලියන්න ඕනේ අපිමයි. අපේ ජීවිතේ රස තැන් දන්නේ අපි. ඉතින් මේ ජීවිත කතාව වෙන කෙනෙක්ට නම් ලියන්න දෙන්න එපා. කාටවත් ඕනි විදියට ජීවත් වෙන්න යන්න එපා. කාටවත් පේන්න ජීවත් වෙන්න යන්න එපා. තමන්ට කැමති විදියට ජීවත් වෙන්න ඕන. නිදහසේ ජීවිතේ ගත කරන්න ඕන. ඉතින් ඒකට අවශ්‍ය මූලික පදනම හදාගන්නත් ඕනි අපිමයි.
තමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ තියෙන ප්‍රශ්න කාටවත් කියන්න යන්න එපා. යාළුවෙකුට උනත් ඕනවට වඩා කියන්න යන්න එපා. එහෙම වුණාම එයාලා අපේ පෞද්ගලික ජීවිතයට ඇතුළු වෙන්න බලනවා. එතකොට එතනත් ප්‍රශ්න තමයි ඉතිරි වෙන්නේ. ඉතින් අපේ ජීවිතවලට එන ප්‍රශ්න අපිට අනිවාර්යෙන් විසඳ ගන්න පුළුවන්. ඒවා එන්නේ අනිවාර්යෙන් පිළිතුරකුත් අරගෙනම තමයි. ඉතින් අපිටත් අපේ ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. සමහර දේවල් කාලයත් එක්කම විසඳලා ගියා. සමහර දේවල් අපි දෙන්න එකතු වෙලා විසඳගත්තා. ඉතින් ඒක අද ඊයේ ඉක්මනට විසඳගත්ත දේවල් නම් නෙවෙයි. ඒකට ඉතින් ටික කාලයක් ගියා. ඒ වුණාට ඒ හැම දෙයක්ම සාර්ථකව විසඳගන්න අපි දෙන්නට පුළුවන් වුණා. ඉතින් මොන දේ වුණත් දෙන්නට දෙන්න ඉන්නවනම් මොන ප්‍රශ්න ආවත් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවට උත්තර ඉක්මනටම ගලාගෙන එනවා. ජීවිතය දිහා ධනාත්මකව දකින්න පුරුදු වෙන්න. නැති දේවල් ගැන හිත දුක් වෙනවට වඩා තමන් ළඟ තියෙන දේවල් රැක ගන්න උත්සාහ කරන්න. ඒව වැඩි කරගන්න උත්සාහ කරන්න. එතකොට ජීවිතේ හරි ලස්සනයි. සරලව නිදහස්ව ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. අපේ ජීවිතේ දෛවයටවත් වෙනස් කරන්න නම් දෙන්න එපා. අපේ ජීවිත කතාව අපි හරි ලස්සනට ලියාගමු. එහෙනම් අදට මම නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.